Welcome to my YouTube channel. හයි මම හිතනවා මගේ ලස්සන ළමයි සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලා මගෙන් ගොඩාක් ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම හැම එකටම රිප්ලයි තුත් කරා. ඉතින් මම හිතුවා මම මේ ක්‍රීම් එක ගැන මගේ එක්ස්පීරියන්ස් එක කියන්න ඕනේ කියලා. මුලින්ම කියනවා මම මේ ක්‍රීම් එක දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉඳගෙන යූස් කරන කෙනෙක්. ඉතින් තව ගොඩාක් කට්ටිය අහලා තිබුණා බ්ලීචින්ද කොච්චර කාල යූස් කරනවද රිසල්ට් ලැබෙනවද ගොඩ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මම කියනවා මම මේ ක්‍රීම් එක යූස් කරන්නේ කොහොමද? ඒකට මේකෙන් රිසල්ට් ලැබෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ක්‍රීම් එක යූස් කරන්නේ මම හැමදාම ඉතින් අමතක වෙන දවසුත් තියෙනවා. ඉතින් මම පුළුවන් හැම දවසකම නයිට් එකට හොඳට ෆේස් එක ක්ලීන් කරාට පස්සේ මේක ඇප්ලයි කරනවා. ඊට පස්සේ මම උදේ පාන්දරම ඒක රිමූව් කරනවා. මොකද ගොඩ වෙලා මම ඒක ෆේස් එකේ තියන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් ඇප්ලයි කරන ඕනම නයිට් ක්‍රීම් එකක් උදේ පාන්දරම රිමූව් කරන්න ඕන. නැත්නම් පිම්පල්ස් ඇති වෙන්න පුළුවන් නිසා. දැන් මම ඔයාලට මේක ඕඩර් කරගන්න ප්‍රොසෙස් එක කිව්වනේ. ඉතින් තව ගොඩ කට්ටිය අහලා තිබුණා මේක මේ බ්ලීචින්ද එතකොට මේකේ රිසල්ට් ලැබෙන කොච්චර කාලයක් යනද ඒ වගේ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ලංකාවේ තියෙන හැම ක්‍රීම් එකකම සුළු ප්‍රමාණයක් හරි බ්ලීචින් කියන දේ අන්තර්ගත වෙනවා. ඉතින් ගොඩක් අය බ්ලීචින් නෑ කියලා ප්‍රොමෝට් කරාට සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම දේශීය දෙයක උනත් බ්ලීච් කියන දේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න නැත්නම් අපිට එක පාඩම් සුදු වෙන්න බෑනේ. ඉතින් මම ඔයාලා විශ්වාස කරනද මේ යූස් කරන්නේ මේක මම අවුරුද්දක් ගිය කාලේ මේක යූස් කරනකොට මේ මගේ 10 වෙනි ක්‍රීම් එක වෙන්න ඕන. මම මේ ක්‍රීම් එක යූස් කරන්න ගත්තේ මට මගේ පිම්පල්ස් මාක්ස් ඇවිල්ලා පිම්පල්ස් ගොඩාක් එන කාලෙක තමයි මේ ක්‍රීම් එක යූස් කරන්න පටන් ගත්තේ. ඉතින් මගේ ළඟ ඉන්න යාළුවෝ දන්නවා මගේ ෆේස් එක කොහොමද රිකවර් වුනේ කියලා. ඉතින් ඒ හරහා මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එකෙන් මම මගේ යුනි එකේ ඉන්න පිම්පල්ස් ප්‍රශ්න තියෙන අයට ඒ ක්‍රීම් එක ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් එයාලගේ ප්‍රශ්නත් ඒ විදිහටම විසඳුණා. ඉතින් මම හිතනවා ඔයාලා අහ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැති කියලා. ඉතින් මගේ කැම්පස් එකේ යාළුවෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට උදව්වක් විදියට ඔයාලට මේ ක්‍රීම් එකෙන් ලැබිච්ච ප්‍රතිඵල රිසල්ට් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මේක ගන්න ආසාවෙන් ඉන්න ගන්න බයේ ඉන්න කෙනෙක්ට ගොඩක් හෙල්ප්ෆුල් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේක ගැන තිබුණු ප්‍රශ්න දැන් හරි කියලා. ඉතින් මම හැමදාම නයිට් එකට යූස් කරනවා. එතකොට මම ඕඩර් කරන විදිහ ඔයාලට කිව්වා. මම ඔයාලට කලින් මගේ ෆේස් එක තිබිච්ච විදිහේ ෆොටෝ එකකුත් මගේ කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මම ඔයාලට ආයෙ බලන්න මේ වීඩියෝ එකේ ඇඩ් කරන මගේ ෆේස් එක කලින් මේ මුළු මූණෙම පිම්පල්ස් ගොඩාක් තිබුණා. ඉතින් මම දකින්න කෙනෙක් දන්නවා ඇති මගේ අර බ්ලීචින් තියෙන නම් අපි සාමාන්‍ය බ්ලීච් ක්‍රීම් එකක් ගෑවට පස්සේ ඒ බ්ලීච් ක්‍රීම් එකෙන් හරිම ඉක්මනට මේ සුදු වෙනවා. ඉතින් එහෙම මිනිස්සු මම ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් මේ ක්‍රීම් එකෙන් එහෙම ගොඩාක් සුදු ඉක්මනට සුදු එහෙම නෑ. මම දැන් 10 වෙනි ක්‍රීම් එක. ඉතින් ඔය කියන විදියට මේකේ බ්ලීචින් තියනවා නම් මම මේ වෙනකොට ඉන්න ඕන අර පිටි පාට මම ඉන්න ඕනේ. ඉතින් එහෙම නෑ මට මගේ තියෙන ස්කින් කලර් එකම තමයි ග්ලෝ වෙන්නේ. ඉතින් එහෙම නරක දෙයක් නෑ මම ඔයාලට කවදාකවත් වීඩියෝ එකක් කරා රෙකමන්ඩ් කරන්නේ නෑ ඔයාලට යූස් කරන්න කියලා. ඉතින් මම හිතනවා ඔයාලා අහ ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් බය නැතුව අරගෙන ගාලා බලන්න. තව දෙයක් තමයි ඔයාලට මේ ක්‍රීම් එක ගාද්දී මොන හරි මේ ප්‍රශ්න තියෙනවා නම් අර කියන ඕන ක්‍රීම් එකක් කනේ පිටිපස්සේ ගාලා try කරලා බලන්න කියලා. ඉතින් එහෙම try කරලා බලන්න. ඉතින් බය නැතුව අරගෙන ගාලා බලන්න. මට නම් ගොඩාක් හොඳ රිසල්ට් තිබුණු මම ගොඩාක් ආස කරන ක්‍රීම් එකක්. ඉතින් මට මේක මේ ඔය කියන විදිහට බ්ලීචින් තියෙන ක්‍රීම් එකක් නම් 10 වෙනි පාට මේ ක්‍රීම් එක ඕඩර් කරන්නේ නැහනේ. ඉතින් මම හිතනවා ඔයාලා අහපු දේවල් වලට උත්තර ලැබෙන්නේ නැති කියලා. හරි එහෙනම් මේ හරිම චූටි වීඩියෝ එකක් ඔයාලා ගොඩාක් එක විදිහට මැසේජ් දාලා අහපු නිසා තමයි මම මේ වගේ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවේ. මම ඊළඟ වීඩියෝ එකත් අරගෙන එන්නම්. ඔයාලා එතකල් සතුටින් පරිස්සමින් ඉන්න. මාව subscribe කරලා නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා යන්න. bye